වෙලා 5:45යි. උෂ්ණත්ව සෙල්සියස් හල්සක 17යි. කොල්ල තේ හදන්න යන්නේ. වතුර පැහැෙනවා. කොල්ල දැන් ඇහැරෙන්නේ. ඈතින් ඉර පේනවා. පේන්නේ නැහැ තාම. ඉර නැගගෙන එනවා. එතනින් තමයි ෆෝන් එක ඇල්ලුවාම දිලිසෙන්නෙත් එතනින්. අරෙන් එළිය වැල්ලා අර පැත්ත දම්පාඩ වෙලා තියෙන්නේ මෙහෙන් ඉර එළිය. මේ මගේ ඔළුව උඩින් එන්න හදන්නේ. අපි තිබුණ යන්නේ ප්ලේන්ටි ප්ලේන්ටි නෙමෙයි මොනවාද ටී රාගය කොච්චරද අපිට වරේ අයිස්ක අරු බිව්වා ප්‍රවීණ චූට්ටත් ඉර නගිනට ඉන්න ඉර නෑනේ මහත්තයෝ සිරාවට ඉර නෑනේ අපි බලන් ඉන්නේ සන්රයිස් එකේ කෝ ඉර නෑ තාම much later දැන් ඉර නැගගෙන යනවා එනවා දැන් පිටිපස්ස කඳු වලට එළිය වැල්ලා අර ඒ කඳු වලට හොඳට අවුව ඇහැල්ලා දැන් තියෙන්නේ අපිට අපි ඉන්න එකටත් අවුව ඇහැල්ලා තියෙන්නේ හොඳට ඉතින් දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ සන්කිස්ට් ෆොටෝ ගහනවා සන්කිස්ට් එක ගහනවා තරුස සන්කිස් සරුස අයස්කයි සන්කිස්ට් ෆොටෝ ගහනවා කටනම් පේන්නේ නැහැ මොනවද ගහන්නේ කියලාවත් 5 minutes later එන්න හැමතැනට හොඳටම අවුව ඇහැලා
ලස්සනට ආයෙත් අර view එකම පේනවා. හායි කියන්න. වීඩියෝ කට්ටිය තම කාලත් නෑ මේ සන්රයිස් එකත් එක්ක කට්ටිය ෆොටෝ එක ගහනවා. සන් කිස් කරා සන් කිස් කරාලු තරුස. එල්ලෙක් අගේලා හරිම ලස්සන view එකක් තියෙනවා හාල්තර වටින්ම. යසුනට ඉස්සර බලන් ඉන්න පුළුවන් මොහොලු දිනේ. අපි ඉස්සරහට කැතයිද? අපි නෙත් කැතයි. යන්න ෆොටෝ ගහලා ඉවර. කට්ටියම ගහගත්තා. ලංකාවල බලන්න. මගේ එකක් ගහලා දියන්න. පහල මේ දැක්ක මේ අර අත්තන පේන්නේ මෙව ඒකවත්. ඒ ඇල්ලේ නම ගන්න. අර බෝඩ් එක ගහලා තිබ්බෝක. ඇල්ලේ තුනක් ගහලා. ඒ කාබන් හාබල් දැන් වීඩියෝ අපි ටෙන්ට් ටිකත් ඇකිලුවා. දැන් අපි යන්නයි හදන්නේ කට්ටිය. අපි මොකද දාලා යන්නෙත් නැහැ. අපි දැන් කොහෙටද යන්නේ? බබර කන්දුරටනේ. ඔව්. එහෙනම් දැන් කැම්පින් ඉවර කැම්පින් පරිච්ඡේදය ඉවර කරලා දැන් අපි ආය බහින්නයි යන්නේ. අපි යනවා බබරකන්ද උඩට. මොකද අපි මුලින්ම යන්න ආවේ එතෙන්ට. යන්න බැරි වුණා. එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා එතනත් ඉඳලා අපි ආය බහිනවා පල්ලෙහාට. බලමු තා කොහේ හරි යන්න හිතුනොත් යනවා. මේ දෙන්නේ අපි ආපු පාර. තමයි අපි ආයේ මේ ටික. මෙතෙන්ට පේනවා ලස්සන view එකක්. තියෙනවා බබරකන් දියල්. කො පාරට පේන කෑල්ල නෙමෙයි මේක. තා පොඩි කෑල්ලනේ. බබරකන් මෙතනින් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා කැඩිලා නේද? තා පොඩ්ඩක් මෙතන
මෙන්න මෙහෙන් එනවා පල්ලෙහාට. මෙතන ටික පේන්නේ නැහැ. ආම. එන්නේ. මේ ටික පේන්නේ නැහැ. මෙන්න මෙතනින් පල්ලෙහා ටික තමයි මේ. මෙච්චර එහාට යන්න බයයි. ඒක මොකද ලංකාවේ උසම දිය ඇල්ල. වැටුනොත් ඇරි ගහනවා. දැන් ලංකා ඇල්ලට යන්න හදන්නේ. මෙතනින් මෙහෙම ඇවිල්ලා. මෙතනින් මෙහෙම ඇවිල්ලා අපි ඔයා වීඩියෝ එක දකින්න නැති මෙහෙම ඇවිල්ලා. මෙතනින් උඩට යනවා නම් බබර කන්ද. මෙතනින් කෙලින්ම යනවා නම් ලංකා ඇල්ල. යමු ගිහින් බලමු කොච්චර දුරක් තියනවද කියලා. මම ඔයාලට පෙන්වන්නේ අර අතන අපි කැම් කරපු තැන උඩටත් වුණා ලංකා ඇල්ලේ ගෑල්ලා. බලමු අපි එතෙන්ටද යන්නේ කියලා. Wow, පල්ලේ අර අඩෝ මේ ලංකාව බං අන්න අතන අපේ අන්න අර හරි මේ පාර දැකගෙන මේ පාර නෙමේ මේ පාරේ උඩට යනවා නම් මේ පාරේ සිරාටම පට්ට කළු පහන පාර කියන්නේ දිව්‍ය ලෝකෙට හැරෙන පාර කියන්නේ නිකන් නේද? අර අපිට උඩට පෙවුනේ මෙන්න මේ ටික. නදුන් ගැඹුරු නෑ කියලා කෝට්ටක් දැම්මා. ඕම් බලන්න කෝට්ටේ වතුර ගෑවිලා තියෙන තරම.
උස්සල වෙන්නන්න නදුන්න ඔය කෝට්ට අම්මාට සිරි නදුන්ටත් වඩා උසයි කෝට්ට එකත් ඇතුළට ගියා අර ඔව් මැද්ද හැරිලා ඇත්ත වාරේ දෙන මන්නම් කාටවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙතනින් නාන්න හරිම අවදානම් තැනක් මම හිතන්නේ නෙවෙයි දැන් අවදානම් අපි ෆොටෝ ටිකක් ගහලා යන්න මෙතන බම්බර කන්දරාට වලවම් මෙතන වෙනවා වෙනම මෙයක් මේ මෙහෙනොත් වතුර පාරවල් යනවා පුදුම සිසිලසක් දැනෙන්නේ මෙතන يعني බබර කන්දට වඩා මෙතන ඇත්තම අමුතු ෆීලින් එකක් තියෙනවා මේ සමහර විට මෙතන කට්ටිය එනවා අඩු හින්දා වෙන්නේ නැති ඔය බබර කන්දට එනවා ගොඩක් දෙනා එනවා එතන නානා කරනවා ඒ හින්දා එතන නැති අමුතු ෆීලින් එකක් මෙතන තියෙනවා ඔයාලට පේන දැනෙනවද දන්නේ නැහැ එක මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඉතින් නාන්න කරන්න යන්න එපා මෙච්චරයි කියන්න තියෙන්නේ නාන්න කරන්න නෑ යන්න එපා නිල්ම නිල් පාටයි අතන කලින් දැක්කනේ නදුන් පොල්ලකුත් දාලා බැලුවා පොල්ලටත් වඩා ගැඹුරයි එතන කාටවත් මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ මෙතන නාන එක Thousands of tears later. අම්මා සරුස මං එනේ ව්ලොග් එක ඉවර කරා මේ ගමන ගැන ඉතාලම සතුටුයි අපි ගමනේ අවසානය කරනවා සුපිරියා හරි මාස්